හෙලෝ සුබ දවසක් යාළුවෝ හැම දෙනාටම ටෙක් විත් මිඩ්ලිස් YouTube channel එක ඔස්සේ මම ඔයාලට අද ගේන්නේ කටාර් වල තියෙන පෝර්ට් ඇරබියා කියන පර්ල් කටාර් එක ඇතුලේ තියෙන මේ ටවර් 38 ගැන පොඩි හැඳින්වා දීමක් කරන්න මේ ප්‍රොජෙක්ට් එක ගැන. මේ ටවර් 38 එකේ ඉඳන් 38ට යනකම්ම රවුමක් විදියට තමයි මේ ටවර් ටික හදලා තියෙන්නේ. එතකොට මේක කටාර් වල පර්ල් ඉස්ලන්ඩ් එකේ තියෙන සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගත්ත පැත්තක් තමයි මේ පර්ල් කටාර් කියලා කියන්නේ. විශේෂයෙන්ම මම ඔයාලට මේක හඳුන්වා දෙන්න හැදුවේ මේ ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහට මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ වලින් මේ තියෙන ටවර් 38ෙම එයා කන්ඩිෂන් පද්ධති කොහොමද වැඩ කරන්නේ, මොන වගේ එයා කන්ඩිෂන් පද්ධතිද මේවට සම්බන්ධ කරලා තියෙන්නේ, මේ සිස්ටම් කොහොමද ඔක්කොම වැඩ කරන්නේ. එතකොට මේ හැම ටවර් එකකම බිල්ඩින් එකේ තට්ටු ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳන් ගත්තාම තට්ටු 28ට යනකම් තියෙනවා. එතකොට ඒ වගේ ටවර් 38ක් මේ රවුමට ඔක්කොම තියෙනවා රවුම ඇතුලේ. එතකොට මේ රවුම ඇතුලේ තියෙන ටවර් 38 එයා කන්ඩිෂන් පද්ධතිය කොහොමද වැඩ කරන්නේ, කොහොමද එයා කන්ඩිෂන් දීලා තියෙන්නේ, මොන වගේ එයා කන්ඩිෂන්ද මේවට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා විශේෂ වීඩියෝ එකක් මම ඔයාලට ඉදිරියට අරන් යන බලාපොරොත්තු වෙනවා. හැම වීඩියෝ එකක්ම ෂෝට් වීඩියෝ එකක් විදියට කෙටි පැහැදිලි කිරීම් වලින් මම ඔයාලට මේක වීඩියෝ අරන් යනවා. එතකොට මේ වීඩියෝ වලදී ඇත්ත වශයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ මේ මිඩ්ල් ඊස්ට් වල වැඩ කරන කට්ටියට වගේම අලුතෙන් එන්න කට්ටියට මේ සිස්ටම් එක පිළිබඳව පොඩි හැඳින්වා දීමක් විදියට මම මේක කරගෙන යනවා. එතකොට දැන් ඔයාලට පේන්න තියෙන්නේ පර්ල් ඉස්ලන්ඩ් එක ඇතුළේ තියෙන සම්පූර්ණ මැප් එක. මෙන්න මේ මැප් එකේ රවුන්ඩ් දෙකක් තියෙනවා. එකක් තමයි පෝටෝ ඇරබියා එක, අනිත් එක විවා බහරියා එක. මේ එක රවුමක තියෙනවා ටවර් 32ක්, රවුන්ඩ් දෙකේම ටවර් 64ක් තියෙනවා. මේ පර්ල් ඉස්ලන්ඩ් එකේ වපසරියක් ගත්තොත් අක්කර 1227ක වපසරියක් තියෙනවා. ඉදිරියට මම ඔයාලට මේ අක්කර 1227ෙම කූලින් සිස්ටම් එක එකම තැනකින් කොහොමද සිද්ධ වෙන්නේ කියලා වීඩියෝ අරගෙන යනවා. එම නිසා ඔයාලා අපිත් එක්ක මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට අපි මේ හැම වීඩියෝ එකක් පිළිබඳව ඔයාලට ඉස්සරහට දැනුවත් කිරීමක් කරනවා. එහෙනම් හැම දිනාටම ස්තුතියි. සුබ දවසක් වේවා.